පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා දෙවන කොටස මෙසේ දිගහැරෙන වගයි. ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්න. වෙද මාමා මාමා ඉන්නවද ගෙදර? අන්න ඉස්කෝලේ නැන්ද ඇවිලා. ලියුමකුත් අරගෙන එන්සි. ඔව් මට පේනවා. මේ බණ්ඩියා මේ තවුසද ටිකක් හොයාගෙන එන්න මම බණ්ඩියා පිටත් කෙරුවා. මිනිහා නෑ. ඒ කොනාමෙල්. තාමත් අර බෙහෙත්තුරු දිගා වෙලා පොතක් කියවනවා. පොත් කියවන්නේ නැතුව ඉන්නම බෑ යාට. ඔය කියවන පිස්සු කවදා එරෙයිද මන් දන්නේ. පොත්පත් කියවන එක බොහොම හොඳ වැදගත් මානසික ව්‍යායාමයක්. නේද ඉස්කෝලේ නෝනි? වාඩි වෙන්නකෝ. මේ ඔහම ටිකක් ඉන්න. මං අර බණ්ඩියා හොයාගෙන එන්නකල්. හොඳයි මාමා. වෙද මාමා කීවේ පොතපත කියවන එක ගැනනේ. කියවන්නේ මොන පොතපතද කියන එක තමයි වෙද මාමා ප්‍රශ්නේ. කොහොමද ඉස්කෝලේ නැන්දි? කොහොමද මුවන් පැලැස්සේ අපේ මැදි විදුහලේ තොරතුරු? ඒව ගැන අහන්න කලින් නාමල්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා දැනගෙන ඉන්න කියලා තමයි අපේ ලොකු ඉස්කෝලේ මහත්තයා මට කිව්වේ. ඒ හින්දා මං තකහණියක් මෙහාට අදාළේ. මේ වෙදසියටයි බිසෝටයි ඉස්කෝලේ නැන්දටයි පින් සිද්ධ වෙන්න දැන් මට 90% තරම් සනීපයි. මම නම් හිතුවේ නෑ මට ආයිත් කවදාවත් නැගිටින්න, ඇවිදින්න, කල්පනා කරන්න පුළුවන් වෙයි කියලා. මාව නොමරා මරපු ඒ හතුරු තාමත් විශ්වාස කරනවා ඇති. අර රත්තරන් ඇත්පිලිමේ මං එළියට අරගෙන කෑලි කපලා තවලන් කරත්තවල පටවාගෙන දුම්බරට අරන් ගියයි කියලා. මට තාමත් සැකයි උන් ගැන ඉස්කෝලේ නැන්දේ. ඒ කියන්නේ තාමත් ඒ ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ. මෙයා පංගුවක් දාරයට මිනි මරනෝ කියාගෙන කෑ ගහනවා. හීනේ බය වෙලාද මන් දන්නේ. ඉතින් අපේ වෙදසිය අවදි වෙලා මෙයාගේ කාමරයට ගිහින් මුල් දවස්වල මං එහෙම කෑ ගහන්න ඇති. නමුත් දැන් මට හොඳට නිින්ද යනවා. මෙන්න මේ අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා මේ ලියමන නාමල්ට දෙන්න කීවා. ඒක බලන්නකෝ. හානේ මොනවද ලියුමේ ලියලා තියෙන්නේ නැන්ද? මෙයාට ඈත පළාතක ගුරුපත් වීමක් කරන් දීලාද? එතකොට මට මොකද වෙන්නේ? අනේ පොඩ්ඩක් ඉන්ටර්බිසෝ නාමල් ලියුම ගලවලා බලනක. මේ සල්ලි කොල ගොඩකුත් එවලා මට මේ බලමු කියවලා. මෙහි මහා දිසාපතිතුමාගේ සහයෝගයෙන් නාමල්ට හොඳ රැකියාවක් සොයා දෙන්න මං උත්සාහ කරනවා. ඉක්මනට සනීප වෙන්න ප්‍රතිකාර ලබා ගන්න. මේ සමග එවා ඇති මුදල ප්‍රයෝජනයට ගන්න. මේ ගුරුතුමා. බලන්නකෝ අපේ ලොකු මහත්තයා නාමල්ට කොච්චර ආදරේද කියලා. මොකද මේ කඳුළු පිහින්නේ? නෑ මේ මගේ ඇස් එහෙම තමයි. හිතට සතුටක් වගේම කනගාටුවක් දැනුණත් ඇස් දෙකට කඳුළු පිරෙනවා. ඔහොම ඉන්න නැන්දේ මං එනකල්. හරි. එතකොට බිසෝයයි කඳුළු පිහින්නේ. මෙයාට හොඳ රස්සාවක් කරන් දුන්නොත් යයියන්ට මේ පළාත අත්හැරලා. එතකොට මට මොකද වෙන්නේ? මාවර නන්න අඳුන මිනිහට බලෙන් බන්දලා දීලා අප්පච්චි පුහු නම්බුව රැක ගන්න බලයි. අනේ ඒක නම් වළක්වන්න මට බෑ බිසෝ. මම බිසෝගේ නාමල්ගේ සම්බන්ධය ගැන බිසෝගේ අම්මට ලොකු මැනිකට අනන්තවත් කීවා. ආරච්චිලට ඒ විදිය කියන්ට ගිහින් මම බැනනුත් ඇහුවේ. ලොකු මැනිකේ ආරච්චිලට විරුද්ධව එක වචනයක් කියන්න බයයිනේ. ඉතින් අපි මොකද්ද කරන්නේ? නාමල් මේ මුවන් පැලැස්සේ ඉස්කෝලේටයි පලාතටයි කරපු සේවාව කොච්චරද?
ඒත් ඉතින් අන්තිමට මොකද වුනේ? මගේ අප්පච්චිගේ බූදලේ නැති වෙන තරමට පහලට වැටිලා බංකොලොත් වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්නකොට තමයි නාමෙල් ඇවිත් එසේරම දියුණු කරලා ඔය දෙන්න අවුරුදු ගානක් තිස්සේ ආදරෙන් ඉන්න වගේ ආරච්චිලා දන්නවනේ. අහුනේ නැද්ද කවදාවත් ඔය හොර රහසේ පෙම්බැඳගෙන ඉන්න හැටි? මොකද නැත්තේ? කීප සැරයක්ම අහුණා. එහෙනම් ඇයි ඉතින් නාමෙල් වස් කෙරුවේ නැත්තේ? අස්කරන්ටම ගියා. නැන්දට මතකද? නාමෙල් මේ පැලැස්ස දියුණු කරන්ට ග්‍රාම සංවර්ධන සමාගමක් පිහිටුවන්ට ගිහින් වෙච්ච වැඩේ. දන්නවනේ ඒ ගැන? ඔව්. ඒ සිද්ධිය අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා අපිට කිව්වා. ඒ මුල් රැස්වීම දවසේ නාමෙල්ට ගහලා කකුලක් කඩලා දාලා මේ සිහි නැතුව වැටිලා ඉන්නකොට මැරිලා කියලා හිතාගෙන රෑ මැද්දේ මැදගෙන ගිහින් කැලේ මැද්දට දැම්මලු. මේ කොටින්ට වලස්සුන්ට ගොදුරු වෙන්න කියලා. මං අහන්නේ ඇයි මේ මිනිස්සුවේ ග්‍රාම සංවර්ධනයට විරුද්ධ වුනේ? මුදියා මාමා බය වුණා මුවන් පැලැස්සට ග්‍රාම සංවර්ධනයේ මගින් සමුපකාර වෙළඳ සැල් පිහිටුවයි කියලා. මුදියා මාමා හොඳටම බය වුණේ කඩසාප්පු වෙයි කියලා. හරි. එතකොට ඇයි බිසෝගේ අප්පච්චි ග්‍රාම සංවර්ධනයට විරුද්ධ වුනේ? ඇයි ඉතින් මුලෑදෑනියා සතුටු වෙන්න එපාද අපරාධෙ මඩු වෙයි කියලා? මුදියා මාමා අප්පච්චිට කීවා ග්‍රාම සංවර්ධනේ පටන් ගත්තම ආරච්චිලකමටත් කටු ගහයි කියලා. අප්පච්චි ඉතින් කීයට ගියත් ඒ ආරච්චිල පට්ටම බේරගෙන ගමේ ලොකු මුලාදෑනියා කියන තමුන්ගේ තත්ත්වය තියාගන්න මුදියා මාමට එකතු වුණා. ඒ සේරම අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා දන්නවද? හැබැයි ඉතින් එදා ඒ රැස්වීම කඩාකප්පල් කරන්නට ඇවිත් සෙනගට ගුටි පැට දීලා අතපය කඩාපු සේරෝටම විරුද්ධව මේ නඩුවක් දාන්න ගියාලුනේ. ඔව්. ඒ ග්‍රාම සංවර්ධනේ පටන් ගන්නට කියලා නාමෙල් ඉස්සරහට දැම්මේ කවුද දන්නවද? අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා ඉන්නවනේ. උන්නැහැ කරන්ට ගියේ මේ නොදියුණු මුවන් පැලස දියුණු කරන්ට නේද? ඉතින් එදා රෑ ඒ සෙනගට ගහලා බැනලා එතනින් ගියාම නාමෙල්ගේ කකුලකුත් කඩලා වනමුරුගුන්ට පණ පිටින් කන්ට මහ කැලේ මැදට විසි කරපු මුදියන්සියා කොහොමද බේරුනේ කියන්ටකො මට. එයාට හෙන්ටි ගැන අහන්න එපා නැන්දේ. නෑ පිසෝ. මට තාමත් පුදුමයි මේ නාමෙල් නොමැරි බේරුනේ කොහොමද කියලා. අහන් ඒක දැනගන්න මට ඕනේ. මේ මුළු දිස්ත්‍රික්කේ සේරම හිතුවේ නාමෙල් මරලා එක්ක කොටි වලස්සු කෑවයි කියලයි. පංගුවක් කීවේ කැලේ හේන් වවන මිනිස්සු අවුලන ගිනි මැලවලට දාලා අලු කරන්ට ඇති කියලයි. ඒ සේරම කරවාපු හතුර තාමත් බිසෝ අඩන්ට වැලපෙන්ට ඇති දවස් ගානම්ම. නැන්දට මං ඇත්තම කියන්න. අපේ නෑමුල් ආදරේ ඉහළටම නැගීගෙන ආපු කාලේ ඒ භයානක සිද්ධිය. හරි. දැන් ඉතින් අඬනවා නම් අපි මේ මාතෘකාව වෙන අතකට හරවමු. වෙද මාමා උන් හිටි ගමන් පාරට ගියේ මොකද? හදිසි ලෙඩෙක්වත් ගේනවද? මම මේ බොම මහන්සි වෙලා අපේ නාමෙල්ලි ලන්දාරියට ලොකු බේතක් හදනවා. ඒ බේතට ඕන කරන බේත ඖෂධ ಜಾති කීපයක් හොයාගෙන ඉන්න කියලා අර බණ්ඩියා ඉලන්දාරියා පිටත් කෙරුවා මාලිගා තැන්නේ කැලේට. හානේ. මාලිගා තැන්නේ බිම හැම තැනම වලවල් හරලා කියලා කරත් හරමානිස් කීවා. අප්පච්චි අම්මයි දෙන්නම ගියාලු ඒ වලවල් බලන්ට. ඒ කැලේද අර රත්තරන් ඇත්රූපේ තියෙන නිදානේ තියෙනවා කියන්නේ. ඕන් ඔය පිස්සු නිදන් කතාවල් හින්දා මගේ ඉඩමත් හැම තැනම හොට බරි හොට ඇන්නා වගේ බිඳලා විනාශ කරලා. ඔය මිත්‍යා විශ්වාසෙ හින්දා නේද වෙද මාමා නාමෙල්ව හොරෙන් පැහැරගෙන ගිහින් මරන්ට හැදුවේ. ඒ මරණීය පීඩාවලින් දැන් නාමෙල් ගොඩට ඇවිත් ඉන්නේ. නමුත් ඉතින් සම්පූර්ණ සුවය ලබා දෙන්න තමයි මම මේ බේත් හදන්නේ. ඉතින් අපිට බැරි දේව හොයලා දෙන්න. පොතේ පතේ පෑනි පැන්සලේ කඩදාසියේ සියුම් වැඩ කරන උදවිය දන්නවද? අර පැතලුනොත් ඇඟපත ඉරාගෙන යන කටු තියෙන කැලේ හැංගිලා තියෙන වන ඖෂධ වර්ග හොයාගන්න.
අනේ හින්දයි කැලේට පුරුදු බන්දියාව මං ඇරියේ ඒවා හොයාගෙන එන්න කියලා. හරි. කෝ දැන් ඒ බණ්ඩිය? බන්දියාව අත්අඩංගුවට ගත්තලු මේ වසමේ ගම්මුලා දෑනියා. අප්පච්චි බණ්ඩියව අල්ලගත්තලු? කවුද කිවිසී? මං අර පාරේ ගේට්ටුව ළඟට වෙලා බන්දියා එන්න කලින් ඉන්නකොට පාරේ යන මිනිස්සු කිව්වා බන්දියාව ආරච්චිලා හිර බාරෙට ගත්තයි කියලා. හාපොච්චි. ඒයි. අයිතිකාරයාගේ අවසර නැතුව ඒ ඉඩමට රිංගලා බේත් පැලෑටි හොයන මුවාවෙන් නිදන් හාරන්ට ගියාය කියන චෝදනාව උඩ. බණ්ඩියා කීවද දන්නේ නෑ. නාමල්ට ඒ බෙහෙත් හදන්න කියලා. නේද වෙදසී? ඒ විතරක් නම් කමක් නෑ බිසෝ. නමුත් බන්දියා වගේ මිනිස්සෙකුට තර්ජනය කෙරුවම උඟා ක්‍රාස් එල්ලි වෙන්න ඇති. ඒ කියන්නේ වෙද මාමා මේ නාමල් මේ ගෙදර නැවතිලා ඉන්නවා කියලා කියන්නත් ඇතිද? ඔව් ඉස්කෝලේ නෝනි. දැන් මාත් බොරුකාරයෙක් වෙලා ඉවරයි. අනේ සීයේ. ආරච්චිල නමව වරද්දලා තේරුම් ගත්තට කමක් නෑ. නමුත් ඉතින් ඒ කොහොමද තේරුම් ගත්තේ? ඉතින් දැන් මාස ගණනාවක් මම මේ ළමයි දෙන්නට නවාතැන් දීලා නතර කරගෙන නාමල්ට ප්‍රතිකාර කෙරුවා. ආරච්චිලට ඒ ගැන එක වචනයක්වත් නොකිය. හැබැයි මිනිහා මාව සැක කෙරුවා කීප සැරේ. මේක වැඩේ ආරච්චිලගේ ලොකු යාළුවා. දන්න තාලේ මේ ගෙදර ඇතුලේ ඉන්නේ කවුද කියලා හොයා බැලුවා. අංජනන් එළියෙන් හනුමා මේගේ ඕදිසි කරලා කිව්වලු. වටින්නේ නෑ නේද එහෙම හොයලා බලන්න. වටිනා දෙයක්ද එතකොට නාමල්ව හොරෙන් අරන් ගිහින් නොමර මැරුවේ ඈ? ඉතින් ආරච්චිලගේ ඒ ගජ මිත්‍රයාට බැරි වුණා මගෙන් ඇත්ත නැත්ත දැනගන්න. මේ ගියසුමානේ අර බහුභූතයෙක් ඇවිත් කිව්වා මේ ඉඩමේ ගේ ඇතුලේ හැමතැනම හුනියන් වල දාලා තියෙනවයි කියලා. ඒ තන්ට ඇති මා තොල මොට්ටලෙක් වගේ බය වෙලා ඒ හුනියම කපන්න උන්න එහෙලාව ගේ ඇතුලට ගනිවි කියලා. ඔන්න එනවා. බුද්ධියන්සේ එනවා? නෑ. මේ නාමල් එනවා මේ පැත්තේ. වෙද මාමා ටිකක් ගැසුණා මුදියන්සෙනවා කියලා. නේද වෙද මාමා? හැබැයි ඉතින් ඒ ගැසුනේ බය නෙවෙයි. අහිතකර සතෙක් ගෙට එනකොට දැනෙන අප්‍රසන්නතාවයට. සමාවෙන්ට කතාවට බාධා කෙරුවා. නෑ. කිසිම සමාවක් නෑ. ඒ උනත් නාමල්ගේ බිසෝගේ සැඟවී සිටීම ගැන මේ මුවන් පැලැස්සේ මහතුරු දෙන්නෙක් මාව සැක කරන එක ගැනයි අපි මේ කතා වුණේ නාමල්. අනේ ඇත්තමයි වෙද මාමට අනේක වාරයක් ස්තුතියි කියලා කියන්ට කිව්වා ලොකු ඉස්කෝලේ මහත්තයා මේ කරන සේවෙට. ඉස්කෝලේ උන්නේ උගත් වැදගත් පැසුණු හිසෙන් බුහුමන් ලබන කෙනෙක්. ඒ කියන්නේ කොණ්ඩේ පැහුනම ගරු බුහුමන් කරන්න ඕනි කියන එකද සී? නෑ බිසෝ. පැසුණු හිසෙන් බුහුමන් ලබව් කීවේ ඉසකේ පැහිච්ච අයට ගරු බුහුමන් කරන්නට කියනවා නෙවෙයි. එහෙම නේද වෙස්සියේ? නෑනේ. එහෙම නම් ඉතින් අර වත්තේ කානු කපන මේ ආරුමුගන්ගේ ඉසකේ පුළුන් වගේ සුදු වෙලා තියෙන්නේ. මේකනේ වෙද මාමා පැසුණු හිස කියන්නේ බුද්ධියේ මුහුකුරා ගිය විවිධ ශිල්ප ශාස්ත්‍ර වලින් අගතැම් පැමිණි බුද්ධිබතුන්ටනේ. එහෙම නේද වෙද මාමා? කවුද ආවේ? බණ්ඩියාද නැත්නම් මුදියාද? ඔහම ඉන්නවද මම බලාගෙන එනකල්? ඒ මාතේ බණ්ඩියාව දැක්කද? බණ්ඩියා? මේ ඒක නෙවෙයි. ලොකු මහත්තයා මොනවද ලියුමේ ලියලා තියෙන්නේ? පුළුවන් තරම් ඉක්මනට මුවන් පැලැස්සෙන් පිටවෙලා යන්න කියලා ලියලා තියෙන්නේ. බොරු? අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා එහෙමත් ලියයිද? එච්චරද ලියලා තියෙන්නේ? නෑ.
තවර දිගාමනුල්ලේ මනමාලයයි මුදියන්සේගේ පුත්‍ර මනමාලයයි දෙන්නෙක් බිසෝව කරකාර බැඳගන්ට බලා ඉඳිද්දි නාමෙල්ට මොකද වෙන්නේ කියලාත් අහනවා. බොරුනේ නාමෙල් ඔය කියන්නේ. එක්කෙනෙකුගේ ඇස්වලට කඳුළු පිරෙනවා වගේ නම් මට පේනවා. මෙයා හැමදාම මගේ ඇස්වලට කඳුළු පිරෙන කතාමයි කියන්නේ නැන්දි. සතුටු කඳුළුද වේදනා කඳුළුද? වේදනාව දෙන කඳුළු තමයි මට නම් හැමදාම ගලන්නේ. ඉතින් බිසෝ සතුටු කඳුළු පිරෙන්න තමයි අපේ ලොකු මහත්තයා නාමෙල්ට වෙන රස්සාවක් හොයලා දෙන්න යන්නේ. එතකොට ඔය දෙන්නට හැමදාම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් නේද නාමෙල්? හරි. නාමෙල් කැමතිද බිසෝව තරම් ඈතකට යන්න? එකවරට 10 වාරයක් කැමති නැන්දි. ඒත් බිසෝ කැමති නෑ අම්මයි අප්පච්චි දාලා පිට වෙලා යන්න. ඔන්න ඔතන තමයි තියෙන තහංචි බාධකය. බිසෝ නාමෙල්ට වෙන පළාතක හොඳ රස්සාවක් ලැබුණොත් එහෙම බිසෝ කැමති නැද්ද මේ මුවන් පැලස අතහැරලා යන්න? මුවන් පැලස අතහැරලාම යන්න නෙවෙයි අමාරු නැන්දි. මයි අම්මයි අප්පච්චි. අප්පච්චිගේ ඈතින් මස්සිනා මුදියන්සේ තමයි අපේ ආලවන්ට සම්බන්ධය කඩාකප්පල් කරන්නේ නැන්දි. තේරුණාද? එතකොට බිසෝගේ අම්මා උන් දැන් ගෙදර එක්කෙනාට පණ බයෙන් ජීවත් වෙන්නේ. නැත්තම් ඒ අම්මා අපි දෙන්නගේ සම්බන්ධයට කැමතියි කියලා මට හිතෙන්නේ. අනේ සම්පූර්ණ ඇත්ත නාමෙල්. බිසෝගේ අම්මා බයයි ආරච්චිලට විරුද්ධව වචනයක්වත් කියන්න. හැබැයි මේ ප්‍රශ්නේදී අනිත් පැත්තේ ඉන්නේ. මුදියන්සේ මහමුදලාලි. නමෙන් විතරක් මහමුදලාලි. එයාගේ පුතා සිරිමල් නමෙන් විතරක් කෝටිපතියෙක්ලු. හැබැයි ඉන්නේ අතනට මෙතනට ණය වෙවි. තේරුණාද? ඔයා කොහොමද ඒව දන්නේ? ඔයා හොයලා බැලුවද සිරිමල්ගේ බිස්නස් ගැන? බිසෝ නාමෙල් වෙද මාමා එනවා. බන්ඩයා හිරමුසු මුල් හාරන්ඩ මගේම ඉඩම ඉන්දැද්දී මේ බිසෝගේ අප්පච්චි මිනිහා හිරබාරට ගත්තා කියලා මේ මාටින් කරත්තකාරයා කිව්වා. හානේ බණ්ඩිය දැන් කියලා ඇති නාමෙලුයිමයි මේ වෙද ගෙදර කාමරයක එකට ඉන්නවයි කියලා. ඊටත් වඩා දේවල් ගැන හරවුසලා මේ රාජකාරි පොත හෙලියා ගන්නටත් ඇති බාගද. දැන් අප්පච්චි කොයි වෙලාවක හරි මෙහාට එයි. අපේ හොර මැරල්ලන්ට. අපි ඉතින් හොර මැර වැඩ කෙරුවේ නෑනව බිසෝ. ඒකනේ. කරපු එකම දේ මේ දෙන්නව මේ ගෙදර නතර කරගෙන හිටියේ ඒක විතරනේ. බිසෝ මෙහෙ නැවතිලා හිටියේ අසනීපයකට ප්‍රතිකාර කරගන්න. ඒක ඇත්ත. එතකොට මේ මැරිච්ච නාමෙල් කියන එක හංගගෙන හිටියේ ඇයි කියලා ලොකු තර්ජනයක් කරයිසි. ඒ තර්ජන ගර්ජනවලට මාති ගැස්වෙන්නේ නෑ නාමෙල්. ආරච්චිලට කේන්තියෙන්නේ අර දිගා මඩුල්ල ඉලන්දාරියා බිසෝව බලන්ට මේ මුවන් පැලසට ආවමයි ඕන. මෙහෙමයි. ඊට කලින් ඉස්කෝලේ ලොකු මහත්තයා හොඳ රස්සාවක් හොයා දුන්නොත් ඔය දෙන්නම යන්න. එතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ බිසෝට අම්මව දාලා යන්න බැරි කමනේ. මට නම් හිතෙන්නේ එහෙමයි. අම්මා නිතරම ලෙඩ වෙනව නැන්දි. හරි ඉතින් එහෙනම් අම්මවත් එක්කන් යන්නකෝ. ඒ අදහස නම් හොඳයි. හැබැයි එදාට තමයි ආරච්චිල ලොකුම කස්තිරමයි ලොකුම අඩව්වයි නටලා මේ පැලැස දෙවනත් කරන්න. මේක එහෙම ලේසියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි නෝනි. ඇවෙද මාමා. මාමටවත් බැරි නම් මේකට හොඳ උපදේශයක් දෙන්න වෙන කවුද මෙහෙ ඉන්නේ එකට? මේ බිසෝගේ නාමෙල්ගේ සම්බන්ධෙට දැන් කොච්චර කල්ද ළමයිනේ? අවුරුදු 16ක්. ඒ අවුරුදු 16ෙම ඉඳ හිටලා මාත් මේ දෙන්නගේ සම්බන්ධය ගැන ආරච්චිලටයි ලොකුටයි ඉඟි බහෙන් කිව්වා. ලොකු නම් මඩේ හිටවපු ඉන්නක් වාගේ එක වෙලාවකට මෙහාට අනිත් වෙලාවට ආරච්චිලගේ පැත්තට දැම්මුණා. ඒත් ආරච්චිල නේද?
නනමන්තිච බිද්ධති. ඒ කියන්නේ නැමුනෙම නැද්ද? මොන වේලිච්ච දරලියක් නමන්ත පුළුවන්ද? සමහර උදවිය වේලිච්ච දරලී වගේ නමන්ට බෑ. බලෙන් නමන්ට ගියොත් මොකද වෙන්නේ? ඇයිස්කොල නෝනි? බින්දෙනවා. එහෙම නැත්නම් ඉතින් කැඩෙනවනේ මාමා. ඒ කියන්නේ අපච්චිට අර heart attack එක හැදිලා මැරෙයිද මං හින්දා? ඔන්න එක හේතුවක්. අනික් හේතුව මෙයාගේ අම්මා. ඒ අම්මා අපට බොහෝම කරුණාවයි. නමුත් ආවාහ විවාහ ප්‍රශ්න ගැන එක වචනයක්වත් කියන්නේ නැහැ. අපච්චි ඒ මං කොච්චර කාලයක් උත්සාහ කෙරුවද අඩුතරමින් අම්මගෙන්වත් කැමැත්ත අහගන්න. එක වෙලාවකට කැමති වගේ පෙන්නනවා. ඒත් එක්කම ආරච්චිල මතක් වුණාම අනිත් පැත්ත ගහනවා. ඒකනේ බැරි. එක අතකට බිසෝගේ අම්මා නම්ම ගන්න බැරි නෑ. අර ඈතින් පේන විශාල ලකේ ගල් පර්වතේ මහානුභාව සම්පන්න දෙවියෙක් වැඩ වාසය කරනවා කියලා විශ්වාස කරන ලොකුව බාගදා මේ පැත්තට නැමෙයි. නෑ මං අහන්නේ මේ එතකොට ආරච්චිලව නම්ම ගන්න ක්‍රමයක් නැද්ද? පංගුවක් උදවිය කොච්චර හොඳ කළත් ඒ හොඳ වැඩ දියුණු වැඩ සාරවත් වැඩ යහපත් වැඩ කරන කෙනෙකුගේ පැත්තට නම්මන්ට බෑ. බලෙන් නමන්ට ගියොත් මොකද වෙන්නේ නාමල්? කැඩිලා බිඳිලා සුන් වෙලා ගියත් කොහොමටවත් නමන්ට බෑ. එපා ගැන කියන්න. නෑ කියන්ටකෝ. අපේ ඉස්කෝලේ ලොකු මහත්තයක් බලන් ඉන්නවා මේ දෙන්නගේ ඉරණම විසඳනවද නැද්ද කියලා. නාමල් ගැන කියනකොට ආරච්චිලේ ප්‍රශ්නේ මගාරින්ට වෙන මොනවා හරි ගෙනාවා. අන්තිමේ මටත් ටිකක් තරහ ඇවිත් මං කෙලින්ම ඇහුවා. නාමල් බොම හොඳ ඉලන්දාරියෙක් නිසා. නාමල්ගේ බිසෝගේ අතරේ ආලවන්තකමක් තියෙන නිසා. නාමල් හොඳ බෑන කෙනෙක් කරගන්න පුළුවන් නේද කියලා. එහෙම කීවා විතරයි අපේ ආරච්චිලට යස්සාවේස වෙලා මට කෑ ගැහුවනේ. පිහිය රත්තරන් කියලා ඒකෙන් ඇන ගන්නද කියන්නේ කියලා. නෙදායින් පස්සේ ආරච්චිල මට කැමති නෑ. පිහිය රත්තරන් කියලා ඇනගන්නවයි කිව්වේ? මේ නාමල් කොච්චර හොඳ වුණත් පවුලට ඇඳගන්ට කැමැති නැතෙයි කියන එකනේ කිව්වේ. එතකොට අර දිගා මඩුල්ලේ නන්නාඳුරන මිනිහෙක් කැඳගන්ට යන්නේ කැමැත්තෙන්ද? නාමල් කොහෙද ඔය යන්නේ? නාමල් මාව ඇඳගන්ට කැමති පවුලක් හොයන්ට යනවා සීයේ. මං යනවා. එහෙම යන්න මං ඉඩ දෙන්නේ නෑ. මාත් වෙනවා යන දිහාටම. යම් මාත් වෙනවා. ඉවසන්ට ළමයින්නේ ඉවසන්ට. ඉක්මං වෙන්න එපා. ඔව්. ඉක්මං කොටයි. මෙන්න මෙහාට ආවනම් දෙන්නම. මෙහාට. ආලෝම. අද මුවන් පැලස්සේ රඟපෑම් උලපනේ ගුණසේකර, සේනානි වික්‍රමසිංහ, රත්නා ලාල්නී ජයකුඩි සමග රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලැස්ස. නිෂ්පාදනය නන්දා ජයමාන්.